අපි හැමෝම වට වෙලා ඉන්නේ තොරතුරු වලින්. දවස පටන් ගත්ත වෙලේ ඉඳන් නිින්දට යනකල්ම අපි පණිවිඩ හුවමාරු කරගන්නවා, තොරතුරු පරිභෝජනය කරනවා. ඒත් කවදා හරි හිතලා තියෙනවද මේ හැමදේම පිටිපස්සේ තියෙන විද්‍යාව ගැන? අපේ අදහස්, විශ්වාසය වගේම සම්බන්ධතා හැඩගැසෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා තියෙනවද? ඉතින් අද අපි මේ කතාව දිගහරින්න යන්නේ මෙන්න මේ විදිහට. අපි බලමු sannivedanaya කියන එක හැනතැනම තියෙන කොහොමද? ඒක පිටිපස්සේ තියෙන විද්‍යාව මොකක්ද කියලා. ඊගපස්සේ අපි බලය සහ දේශපාලනය, ප්‍රජාව සහ අර්බුද, ඒ වගේම අපේ මනස ඇතුලේ වෙන sannivedanaya ගැනත් කතා කරනවා. අවසානෙට මේ හැම දෙයකින්ම අපේ යථාර්ථය හැඩගැසෙන්නේ කොහොමද කියලාත් බලමු. හරි. එහෙනම් අපි මුලින්ම මේ කතාවේ හරියටම බහිමු. අපි මේ නොපෙනෙන බලවේගය, ඒ කියන්නේ sannivedanaya, ශාස්ත්‍රීයව අධ්‍යයනය කරන ක්ෂේත්‍රය ගැන පොඩ්ඩක් තීරුම් ගමු. සරලවම කිව්වොත් sannivedana විද්‍යාව කියන්නේ අපි කරන කියන දේවල් වලින් සමාජයේ අර්ථයන්, අපේ අනන්‍යතාවයන්, බලය බෙදියන විදිය හැදෙන්නේ කොහොමද කියලා හොයන එකට. ඒ කියන්නේ අපි ජීවිතයේ හැම අංශකටම sannivedanaya බලපාන විදිය ගැන ගැඹුරින් හිතන එක. මේක තමයි අපි ඉස්සරහට කතා කරන හැම දෙයකම පදනම. ඉතින් අපි මේ කතා කරන දේවල් වල පදනම මොකක්ද? අන්න ඒකට තමයි අපි මේ ජාත්‍යන්තර sannivedana විද්‍යා සංග්‍රහයේ 6 වෙනි වෙළුම පාවිච්චි කරන්නේ. මේකෙන් අපේ කතාවට හොඳ ශාස්ත්‍රීය පදනමක් ලැබෙනවා. හරි. දැන් අපි බලමු මේ සංකල්ප ඇත්ත ලෝකයේදී විශේෂයෙන්ම දේශපාලනය සහ බලය එක ගැටෙනකොට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි යමු වෙන්නේ ශ්‍රී ලංකාව දිහාට. ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය දිහා බැලුවම අපිට ප්‍රධාන කඳවුරු දෙකක් පැහැදිලිවම පේදුම්. එක පැත්තකින් රාජ්‍ය මතය ප්‍රවර්ධනය කරන රාජ්‍ය මාධ්‍ය. අනිත් පැත්තෙන් Tamanගේ අයිතිකරුවන්ගේ දේශපාලන සහ ව්‍යාපාරික අරමුණු ඉටු කරන පෞද්ගලික මාධ්‍ය. ඉතින් මේ දෙකොල්ලන්ගේ තරංගය මැද මහජනතාවට ලැබෙන තුරුතුරු වල ස්වාධීනත්වය ගැන ලොකු ප්‍රශ්නක් මතුවෙනව නේද? එතකොට ඇයි මේ තත්ත්වය වෙනස් කරන්න මෙච්චර අමාරු? හේතු ටිකක් තියෙනවා. මාධ්‍ය අයිති කාටද කියන එක අපැහැදිලි. අයිතිකාරයෝ තමන්ගේ අරමුණු වෙනුවෙන් වෙනස්කම් වලට විරුද්ධයි. දේශපාලඥයන්ට ප්‍රචාරණයට මාධ්‍ය ඕන. සමහර වෙලාවට මාධ්‍යවේදීන්ට මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ වගේම මහජන නියෝජිතයෝ තමන් ගැන නරක දෙයක් පළවෙයි කියලා බයයි. මේක නිකම් එක ගැටලුවක් නෙවෙයි, එකිනෙකට බැඳෙනු ගැටලු ජාලයක් වගේ. හොඳයි, අපි දැක්කා මාධ්‍ය කොහොමද බල අරගල වලට පාවිච්චි වෙන්නේ කියලා. ඒත් කාසිය අනිත් පැත්තක් තියෙනවා. මාධ්‍යයට පුළුවන් ප්‍රජාවන් එකතු කරන්න, මිනිස්සුන්ව සවිබල ගන්නවන්න, අර්බුද වෙලාවට ජීවිත ආරක්ෂකයක් වෙන්න. දැන් අපි බලමු ඒකට හොඳම උදාහරණයක්. දැන් මේ අංකය දිහා බලන්න. 500කටත් වඩා. මේකෙන් කියවෙන්නේ මොකක්ද? ඉන්දියාවේ ප්‍රජාගුවන් විදුලිය කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒක රට පුරා පැතිරුණු දැව්වන්ත ජාලයක්. මේ chart එකෙන් අපිට තවත් දෙයක් පැහැදිලි වෙනවා. මේ ගුවන් විදුලි සේවා වැඩිපුරම තියෙන්නේ කොහෙද? ගම්බද පළාත්වල. ඒ කියන්නේ මේවා නගරයට විතරක් සීමා වෙලා නැහැ. මේවා ඇත්තටම මිනිස්සු අතරට බිම් මට්ටමටම ගිහින් තියෙනවා. එතකොට කොවිඩ් වසංගතය වගේ අර්බුදයකදී මේගොල්ලෝ කොහොමද මිනිස්සුන්ට කතා කළේ? වියලි දේශන වලින්ද? නෑ. බලන්න මේ ක්‍රම දිහා. ගීත, ජින්ගල්ස්, සරල ඉදිරිපත් කිරීම. මිනිස්සුන්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මතක හිටින විදියට තමයි ඒගොල්ලෝ වැදගත් සෞඛ්‍ය පණිවිඩ ලබා දුන්නේ. වැදගත්ම දේ තමයි මේ හැමෝම තනියෙන් වැඩ කළේ නෑ. සමීක්ෂණයට ලක්වන හැම ප්‍රජාගුවන් විදුලි මධ්‍යස්ථානයක්ම සෞඛ්‍යාංශත් එක්ක එකතු වෙලා හවුලේ වැඩ කළා. මේකෙන් පේන්නේ ඒ එකමුතුකමේ බලය. හොඳයි. අපි රටක් ගැන කතා කළා, ප්‍රජාවක් ගැන කතා කළා. දැන් අපි තවත් ඇතුළට යමු. අපේ පෞද්ගලික ලෝකයට, අපේ සම්බන්ධතාවලට. ඊටත් එහා ගිහින් අපේ මනස ඇතුළටම කිමිදෙමු. මේක නිතරම අහන ප්‍රශ්නයක් නේද? මේ හැමදාම පාවිච්චි කරන තාක්ෂණය ඇත්තටම අපිව එකිනෙකාට එකතු කරනවද නැත්නම් ඈත් කරනවද? බලමු පර්යේෂණ වලින් මොනවද කියන්නේ කියලා. මේ පර්යේෂණයෙන් නම් හම්බ වෙලා තියෙන උත්තරේ ඔව් කියන එක. ඒ කියන්නේ සංඛ්‍යාලේඛන අනුව අලුත් sannivedana ක්‍රම පාවිච්චි කරන එකයි අලුත් සමාජ සම්බන්ධතා ඇති වෙන එකයි අතර පැහැදිලි වැදගත් සම්බන්ධයක් තියෙනවා. හරි. ඒ පිටත ලෝකයේත් එක්ක තියෙන sannivedanaya. ඒත් අපිට එක්කම තියෙන sannivedanaya ගැන මොකද කියන්නේ? අපේ මනස ඇතුලේ වෙන දේවල්, විශේෂයෙන්ම අපි නිදාගෙන ඉද්දි සිහින හරහා වෙන දේවල්. සිනමාව මේ අදහස පාවිච්චි කරනවා හරිම අපූර්වට. ෂටර් අයිලන්ඩ්, අමුව වගේ චිත්‍රපටවල මේ සිහින දර්ශන දිහා බලන්නකෝ. ඒවා නිකන් රූප නෙවෙයි. ඒවා අපේ යටි සිතට කතා කරන, ඒකේ තියෙන දේවල් එළියට ගේන ප්‍රබල භාෂාවක්. මේකට පදනම් වෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ප්‍රසිද්ධ අදහසක්. එයා කිව්වේ සිහින කියන්නේ
යටි සිතට යන රාජකීය පාර කියලා. ඒ කියන්නේ අපේ ඇතුලේ හංගගෙන ඉන්න බය, ආසාවන්, ගැටලු මේ හැමදේම සංකේත විදිහට සිහිනෙන් එළියට එනවා. චිත්‍රපට පාවිච්චි කරන්නේ අන්නේ සංකල්පය. හරි. අපි දේශපාලනය, ප්‍රජාව, පෞද්ගලික ජීවිතය, යටිසිත මේ හැමදේම ගැන කතා කළා. ඉතින් මේ ඔක්කොම එකට එකතු කළාම අපිට පේන ලොකු චිත්‍රය මොකක්ද? අපි පදනම් කරගත්ත පරිේශන සංග්‍රහවෙම පෙරවදනේ මේ කතාවේ හරය එක වාක්‍යයකින් කියනවා. ඒ තමයි මානව අත්දැකීම් හැඩගැස්වීමේදී මාධ්‍යයේ තීරණාත්මක භූමිකාව. ඒ කියන්නේ රටක දේශපාලනයේ ඉඳලා ගමක මිනිස්සු එකතු වෙන විදිහට එතනින් එහාට අපේ පෞද්ගලික සම්බන්ධතාවලට අන්තිමට අපේ හිත ඇතුලේ තියෙන සිතුවිලි දක්වාම මේ හැම දෙම ගොඩනගෙන්නේ එක දෙයකින්. ඒ තමයි sannivedanaya. ඒක තමයි අපි අපේ ලෝකය හදාගන්න පාවිච්චි කරන ප්‍රධානම මෙවලම. ඉතින් අවසාන වශයෙන් හිතන්නට දෙයක් ඉතුරු වෙනවා. sannivedanayen තමයි අපේ යථාර්ථයේ හැඩගැහෙන්නේ නම් අපි යවන ඒ වගේම අපි බාර ගන්න හැම පණිවිඩයකින්ම අපි ඇත්තටම ගොඩනගමින් ඉන්නේ මොන වගේ ලෝකයක්ද මොන වගේ යථාර්ථයක්ද